උඹවරෙන් ඒ මොකෝ මොකක්ද මේ නම මම සුනිල් කී සුනිල් හරි සුනිල් කැල් හරි කියමුකෝ ටී වලින් මොකද්ද මම සුනිල් ටී උනේ ඉස්සර ටී කඩයක් දාගෙන හිටියා ඇත්තද මං හිතේ තෝසෙ කඩයක් දාන් හිටියා හරි අද අපි පහේ පන්තියේ ප්‍රශ්න ටිකක් කතා කරමු හරි පළවෙනි ප්‍රශ්නේ ගණිත ගැටලුවක් හරි උඹ කියපන් 25 හතරෙන් වැඩි කරලා හතරෙන් බෙදුවාම එන උත්තරේ මොකක්ද හතරෙන් වැඩි කළා හතරෙන් බෙදනවා හතරෙන් වැඩි කළා හතරෙන් බෙදලා අය වැඩි කළා බෙදලා 64යිනේ 64යි 64 වරෙන් පුතේ වරෙන් ඊළඟ වාසනාව ඔබ තමයි වරෙන් මෙයාව මොකද්ද මේ නම ශර්මල් ඩිල්සන් ඉස්ටම්බුල් මොකද්ද ශර්මල් ඩිල්සන් ඉස්ටම්බුල් සර් ඉස්ටැම්බු ඒකද උඹ රම්බු වගේ ඉන්නේ උඩින් මස් යටින් පුස් මොකද උඹ 70 දශකේ බෙල් බොටන් එකක් අතන් ඉන්නේ දැන් 70 දශකේ පවුල ගොඩක් කල්නේ මම පහටවත් ඉස්කෝලේ ගියේ නෑ සර් හරි මූ පාට ගියේ නෑනේ එහෙනම් පුංචි ප්‍රශ්නයක් අහන්න අපි උඹට දෙන්නම් එහෙනම් මොන්ටිසෝරි ප්‍රශ්නයක් මම මේ කියන කවිය උඹ ආපහු කියන්න ඕනේ හරි සර් හරි සරලයි හරි එහෙමයි Twinkle twinkle little star Star. how I wonder what you are up above the world so high like a diamond in the sky in the sky yeah කියපන් ට්වින්කල් 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 සුපර්ස්ටාර් රංජන් රාමනායක one shot pot sir උඹ දැන් ගිහිල්ලා ડોක්ටර් නවරියන්ට කියලා පත්තු බැඳගන්න තනිස් පොල් කටුවල ඔය කවුද ඔය වෙන්ඩ විජය වගේ ඉන්න එක වරි 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 උඹේ නම මොකද්ද අර්ජුන සර් අර්ජුන සර් ෂුවර්ද ඔව් සර් උඹ බුද්ධාගමද ඔව් සර් මම බෞද්ධයෙක් එහෙනම් සර් මෙයා බුද්ධාගම නිසා මෙයාගෙන් ප්‍රශ්න කරන්න මට ආව සර් ඔයා බුද්ධාගමේ නේද ඔව් සර් රයිට් මං ඒ නිසා ඔයාගෙන් අහන්නම් බෞද්ධ ගැටලුවක් බුදුහාමුදුරුවෝ ඉපදුන රට කුමක්ද සර් මේ දිව අග තියෙනවා එන්න එතනින් එහාට අච්චර ලොකු ඉන්දියාව ඔයා දිව අග තියන් ඉන්නවා යකෝ බොක්කට කියලා හිර වුණොත් තෝ හිර වෙලා මැරෙයි යකෝ උඹ බෞද්ධ වෙලා බුදුහාමුදුරුවෝ ඉපදිච්ච රට දන්නේ රට දන්නේ